ඔය ලෙස ගත වූ තවත් දවසක සම්බුලාවෝ තම හිමි සොද්දිසේන කුමාරයාව උණු පැණි නහවා පිළිසිදු කොට දෙදෙනාගේ ආහාරය සඳහා පළවැල නෙලන්නට වනගැබ තුලට ගොස් පැස පිරෙන්නට පළවැල නෙලා නැවත එන අතර ඇය දුටුවා කඩා හැලෙන මනරම් දිය කඳුලා ඔය අංක 7 කරන සිටුවම පෙන්වා දෙන ආකාරය අදවැල නෙලා එන අත කෙරෙහි උමරේ දුටුවා හැදෙන දිය කඳුලක් වෙන ඇතුවා පෙරට පොඩ පලන සුදු ඇස මිහිරි ඉහිනා ගියා නින කෙලියට රජ කුමරී දානවල